හායි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ෆොන්ඩර් ඩයිසින් පාවිච්චි කරලා වලාකුළක් හදාගන්නේ කොහොමද කියලා. කටර් එකක් තියලා හරි කටර් එකක් නැති කෙනෙකුට හරි. මේ පළවෙනි ක්‍රමය මේ වගේ බෝල කරලා ගන්න ඔයාලගේ අයිසින් ගුලි ටික ගුලි කරලා ගන්න. ඊට පස්සේ ඒ ටික ඔක්කොම එකතු කරලා මෙන්න මේ වගේ එඩිබල් ග්ලූ එකක් පාවිච්චි කරලා ඔයාලට මෙන්න මේ වගේ අලව ගන්න පුළුවන්. බෝල කරපු ෆොන්ඩඩ් ගුලින් බෝල කරපු ටික ඔක්කොම අලව ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ෆොන්ඩඩ් කොටසක් තුනී කරලා ඒ බෝල කරලා හදාගත්ත වලාකුළු හැඩය උඩින් තියලා අපිට චුට්ටක් අතින් ඒක හදාගන්න පුළුවන්. ඒ කරලා අපිට පුළුවන් නයිෆ් එකක් පාවිච්චි කරලා අනවශ්‍ය කොටස් ටික ඉවත් කරලා දාන්න පුළුවන්. ඒකල අපි වලාකුළු අතට අරගෙන හැඩේ ඉස්මතු වෙන්න යටට චුට්ටක් අනවශ්‍ය ෆොන්ඩඩ් කොටස් ටික එකතු කරලා යට හැඩේ ලස්සනට හදලා ගන්න පුළුවන්. ඔයාලට බෝල් ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඇඟිලි තුඩු වලින්ම ලස්සනට අපේ වලාකුළේ හැඩේ ගන්න පුළුවන්. ඒ අපේ පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි මෙන්න මේ වගේ ෆොන්ඩඩ් කෑල්ලක් තුනී කරන්න ඕන. ටිකක් අපි ඝනකමට තමයි එක ගන්න ඕන. ඊට පස්සේ අපිට සෙලෝපේන් කොලයක් හරි ලන්ච් ෂීට් එකක් හරි පාවිච්චි කරලා ෆොන්ඩඩ් එක උඩින් තියලා වලාකුළු කටර් එක අරන් හොඳට එම්බෝස් කරලා කපා ගන්න ඕන. එතකොට වලාකුළේ හැඩේ ලස්සනට එම්බෝස් වෙලා පේනවා. අපි නෝමල් කටර් එකකින් කපනවට වැඩිය. ඊළඟ ක්‍රමය තමයි අපි නෝමල්ම කපා ගන්න විදිහ. ඒ ක්‍රමෙත් මම කියලා දෙන්නම් මේත් එක්කම. ෆොන්ඩඩ් කෑල්ලක් දිගහැරලා නෝමල් කටර් එක තියලා අපිට වලාකුළේ හැඩේ කපා ගන්න පුළුවන්. ඒක තමයි අපිට පහසුම ක්‍රමය. ඒත් එක්කම කටර් එකක් නැති කෙනෙකුට පුළුවන් නොසල් එකක් පාවිච්චි කරලා වලාකුළේ හැඩේට ෆොන්ඩඩ් කෑල්ලක් තුනී කරලා වලාකුළේ හැඩේට පුළුවන් ඇඳ ගන්න. කට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අත පාවිච්චි කරලා අපේ ඇඟිලි තුඩු පාවිච්චි කරලා ඒ හැඩ ටිකක් ලස්සනට හදලා ගන්නත් පුළුවන්. ඒ අපිට කටර් එක නැතිම කෙනෙකුට වලාකුළක් හදාගන්න ක්‍රමය. ඉතින් මම හිතනවා මේ ක්‍රම ටික ආධුනික කේක් හදන ඔබට වැදගත් වෙයි කියලා. වලාකුළක් හදාගන්න ක්‍රම ටික. මේ පළවෙනි ක්‍රමය අපි හදපු. මේ දෙවෙනි ක්‍රමේ එම්බෝස් හැඩයට තියෙන මේ නෝමල්ම ක්‍රමයේ අපේ වලාකුළු කටර් එකකින් කටපු මේ කටර් එකක් භාවිතා නොකර අපි හදාගත්තු වලාකුළු. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ටේහාස අපිත් එක්ක